Hi guys, කොහොමද ඉතින් ඔයාලට අදත් ලස්සන වීඩියෝ ගොඩක් අරගෙන සපාරියා with YP අපි ආවා. Welcome to our channel Saparia with YP. Please subscribe, like and comment. ඔන්න යාළුවනේ හොඳට බලන්න කාලෙකින් දැක්ක ලොකු ඌරු රංචුවක් චූටි පැටවුත් එක්ක බලන්නකෝ. පහුගිය කාලෙත් ඉතින් අර ඇදුණු වෛරස් එකට 90%ක් විතර ඌරු නැති වෙලා හිටියේ. ඉතින් මෙයාලා දැක්කම ගොඩක් සන්තෝෂයි. මෙයාලගේ බෝවීම ඉදිරියේදී බලාපොරොත්තු වෙන්න පුළුවන් ලොකු ඌරු රංචුවක්. බලන්නකෝ මේ කට්ටිය දිහා. පේනුනේ දේ මේ අද දුවමින් ඇත්තටම දැන් මේ ගොඩක් පැවුම් කාලේ හන්දා ගස්වල පළතුරු මුකුත් නැහැ. ඉතින් මේ පළු ගස්වල සමහර ගස්වල මේ වෙනකොට ගෙඩි තියෙනවා. ඉතින් අර ඒව තමයි මෙයාලා මේ කන්නේ. එයා බල්ල යනකොට අපිට මෙයාවත් හම්බ වුණා. ඉතින් ලොකු වීඩියෝ එකක් ගන්න බැරි වෙච්ච හන්දා මම ඔයාලට එකක ගොඩක් ස්ලෝ කරලා පෙන්නනවා බලන්න. වෙනද වගේ ලොකු වීඩියෝක් ගන්න බැරුණා. පොඩි වෙලාවක් තමයි අපි ආව දැක්කේ. ඔය විදියට යා කැලේ ඇස්සෙන් ඇවිදගෙන ගියා. ඉතින් බලන්න යන අපූරුව ලස්සනයි නේද? ඉතින් එයත් බලලා ඉවර වෙලා අපි ඉස්සරහට ගියා. ඉතින් යනකොට අපිට ලොකු අලි රංචුවක් නානව දැක්කා. මේ පේනව නේද? වතුරේ බැහැලා ඉන්න ගොඩක් ලොකු අලි රංචුවක්. මොකද දන්නවා පායන කාලෙට යාලා කොහොමද ලොකු අලි රංචු නෑ. සාමාන්‍ය අලි 15 20 ඒ වගේ රංචු තමයි ගොඩක් දුරට යාලේදී අපි විතර දකින්නේ. ගොඩක් දුරට පායන කාලේට ලොකු අලි රංචුවක් බලන්න වෙන්නේ නෑ. ගොඩක් දුරට මෙයාලා කෑම සොයා ගැනීමේ පහසුව සඳහා මෙයාලා පොඩි පොඩි කණ්ඩායම් වශයෙන් තමයි කැලේ ගොඩක් දුරට දකින්නේ මේ පායන කාලෙට. මෙතන නම් ඉන්න අලි 10කට වැඩිය හිටියා. අවට වතුර ඉන්න අයට අමතරව තව එළියෙත් කට්ටිය හිටියා. බලන්නකො පුංචි අය ලොකු අය ඔක්කොම වතුරට බැහැලා සෙල්ලම් කර කර නාන අපූරුව. ගොඩක් ලස්සන දර්ශනයක්. ඉතින් අපි වැඩි වෙලාවක් එතන ගත්තා මෙයාලව බලන්න. ඉතින් කොච්චර බැලුවත් එපා වෙන්නේ. බලන්න ගොඩක් චූටි පැටවල් මෙයාලගේ අස්සට වෙලා නාන ලස්සන. මේ දවස්වල වෙනකොට හැම එකකම මේ වගේ වතුර නැහැ. කීපයක විතරයි මේ ගානට හරි වතුර ඉතුරු වෙලා තියෙන්නේ. මෙයාලා වතුරෙන් ගොඩ වෙන විදියක්වත් තිබුණේ නැහැ. ඒ වුණාට එකපාරට ඔයාලා බලන්න වම්මත පැත්තෙන් එනවා තව අලියෙක්. ඒ ඇවිල්ලා පොඩි සද්දයක් දානවා. ඒ සද්දෙත් එක්කම මේ රංචුවම ගොඩට එනවා. ඉතින් බලන්න යාළුවගේ භාෂාවෙන් මමට කතා කරන්න ඇති. ඉතින් බලන්නකෝ මොකද වෙන්නේ කියලා. ඔය පේනව නේද වම් පැත්තෙන් එන්නේ
පවතින්නේ. ඉතින් එයාලා ඇවිල්ලා පොඩි සද්දයක් දානවා එතන අපිට ඇහෙනවා වලට වීඩියෝ එක නම් ඇහෙන්නේ නැතුව ඇති. ඒත් එක්කම මුළු රංචුවම ගොඩට ඇවිල්ලා ටික වෙලාවකින් යනවා කැලේ ඇතුළට. ඉතින් එයා බලලා ටිකක් ඉස්සරහට යනකොට ආරංචියක් ආවා වලහෙක් ඉන්නවා කියලා. අපි ගිහින් නතර කරන් ඉන්නකොට වෙන දේ බලන්නකෝ. හරියටම අපේ කෙලින්ම අපේ ඉස්සරහටම යනවා. සංචාරකයෝ ගොඩාක් සතුටු වෙනවා. ඉතින් ගොඩක් ආසන්නට වෙන හන්දා මෙයාවට වාහන තිබුණට ඉස්සරහින් ගොඩක් ඉඩ තියලා තිබුණේ. මෙයා ගොඩක් ඉස්සරහින් තමයි කලින් දැක්කේ. ඒකට එතනින් පාර පයින්න ගොඩක් ඉඩ තියලා තියෙන මේ වාහන පේන තීමාවට එහයින්. නමුත් මෙයා කැලේ අස්සෙන් ඇවිල්ලා හරියටම අපේ වාහන ගාවින් තමයි මතුවෙන්නේ. ඉතින් බලන්නකෝ වාහන ළඟින්ම ඇවිල්ලා ඔය එහා පැත්තේ තියෙන වතුර වලට යනවා. ඔය ගිහලා වතුර බිවනවා. ඔයාලට පේනව නේද? වතුර බීලා ආය ඇතුළට යනවා එහෙම. බලන්න මෙයා කොහොමද කියලා. වතුර අයින්ට වෙලා ගහක් හේවණක් යටට වෙලා ඉන්න හැටි. ගොඩක් ලොකු කිඹුලෙක්. ඉතින් බලලා මේ ආයෙ තවත් වැවකට ආවා. ඉතින් මෙතන නම් ඉඟුල්ලෝ කුළු හරක් එතකොට ස්පූන් බිල්ලා අයිබිස්ලා වගේ කුරුල්ල ಜಾති තමයි දැක ගන්න හම්බ වුණේ. මේ බලලා ඉස්සරහට ඉතින් ගොඩක් අවශ්‍ය වෙච්චාන් අපි යනකොට පාරයිනෙම මෙන්න මේ අලියම්මයි තව අලි දෙන්නෙක් හම්බුණා. ඉතින් ඔක්කොම වාහන එළියට යන ගමන් හන්දා ඔයාලට පේනව නේද? ගොඩක් වාහන පොලිම එතන ටිකක් තිබුණා. ඒ කියන්නේ මේ එළියට ගේට්ටුවට ආසන්න වෙලා තමයි අපි මෙයාව දකින්නේ. ගේට්ටුව සාමාන්‍ය කිලෝමීටර් 2ක් විතර මෙහායි. පොඩි පැටියෙකුත් එක්ක. තව ඇතුලෙන් රංචුව ඉන්නවා. ඉතින් අපිට පේන්නේ හිටපු කට්ටිය තමයි මේ. ඉතින් යාළුවනේ ඔයාලට කියන්නේ අපේ වීඩියෝ ගැන ඔයාලගේ අදහස් අනිවාර්යෙන් අපිට කියන්න. ඒ වගේම සෆාරියා විත් YP අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වගේ ලස්සන වීඩියෝ අරගෙන මේ ආයෙත් දවසක අපි ඔයාලා ගාවට එනවා. ඉතින් මේ මෝරංචුවත් බලාගෙන අපි එහෙනම් යනවා. ඉතින් ආයෙත් දවසක හමු වෙමු තවත් ලස්සන වීඩියෝ එකක් එක්ක. ගිහින් එන්නම්.